2026 අවුරුද්දේ මගේ PC එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මේ තියෙන්නේ. මේ මොනිටර් එක තමයි මම මුලින්ම අප්ඩේට් කරන්නේ. මොකද මගේ කලින් මොනිටර් එක පොඩ්ඩක් ඩැමේජ් වුණා. ඉතින් මේක Asus මොනිටර් එකක්. ඉතින් in search of incredible කියලා මේක ගහලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ features මොනවද කියලා මේ ඔක්සේ පිටිපස්සේ සඳහන් කරලා තියෙනවා මේකේ features ටික. ඉතින් මෙතන තියෙන Asus logo එක, ඒ වගේම Pico box කියලා තියෙනවා. monitor VA27D කියන monitor එක තමයි. ඉතින් මේක අඟල් 27ක frameless wide screen එකක් තියෙන ලොකු monitor එකක්. ඉතින් මගේ editing වැඩවලට මම මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් ඒ වගේම මේක IPS panel එකක් තියෙන ultra wide viewing angle එකක් තියෙනවා. ඒ වගේම 100 smooth hertz refresh rate එකක් තමයි තියෙන්නේ. ඉතින් 100 එක මම හිතනවා මගේ වැඩවලට බජට් එකත් එක්ක ඇති වෙයි කියලා. මොකද මීට වඩා හොඳ එකක් රිෆ්‍රෙෂ් රේට් එක වැඩි එකක් තිබ්බනම් ගේමින් වලට ඒ වගේම එඩිටින් වලට ගොඩක් හොඳයි. ඉතින් මේකත් දැනට මගේ තිබිච්ච මොනිටර් එකත් එක්ක ලොකු අප්ඩේට් එකක් තියෙයි කියලා මම හිතනවා. ඒ වගේම මේ IKEA ටෙක්නොලොජි එක තියෙනවා. ඒ කියන්නේ S වලට හොඳයි. ඒ කියන්නේ Asus මොනිටර් වල එන ටෙක්නොලොජි එකක් තමයි IKEA ටෙක්නොලොජි කියන්නේ. ඉතින් ඒ වගේම ඩිස්ප්ලේ පෝට් එකක් තියෙනවා. ඒ වගේම HDMI පෝට් එකක් තියෙනවා. ඒ වගේම wall mountable, ඒ කියන්නේ පිටිපස්සෙන් wall mount කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට monitor arm එකක් තියෙනවා. arm එකෙන් ඔයාලට පුළුවන් විදිහට set කරගන්න පුළුවන්. මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා monitor arm එක මේකට ගන්න. ඉතින් අපි මේ box එක unbox කරලා බලමු කොහොමද මේකේ ඇතුලේ මොනවද තියෙන්නේ කියලා experience එක. ඉතින් මෙන්න මෙදී ඉටිකොල බොක්ස් එක දාලා තමයි ඒගොල්ලෝ මොනිටර් එක එවලා තියෙන්නේ. ඉතින් මේක සෙන්සෙල් එකකින් තමයි මම ඕඩර් කරේ. මම තැන් දෙක තුනකම බලලා ගාන අඩුම තැනින් තමයි මේක ඕඩර් කරේ. ඉතින් මේක කොකෝ පේමන්ට් ක්‍රමයට තමයි මම ගෙන්න ගත්තෙත්. එතකොට පොඩි ගාණක් ඇඩ් වුණා. ඉතින් මේක මේ විදිහට එළියට ගත්ත පස්සේ මේකත් එක්ක power cables දෙකක් හම්බ වෙනවා. අවසානකට වගේ HDMI කේබල් එකක්වත් VGA කේබල් එකක්වත් මේකත් එක්ක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. ඉතින් මමත් කලින් ඒකත් තියේවි කියලා ඒ වුණාට තිබුණ නැහැ හැම කේබල් එකක්. මේක UK කේබල් එකකුයි ඒ වගේම US කේබල් එකකුයි power කේබල් දෙකක් තමයි තිබ්බේ. ඉතින් මේකත් එක්ක මොනිටර් ස්ටෑන්ඩ් එකට ඒ අවශ්‍ය වෙන කැල් ටික තියෙනවා. ඒ වගේම මේකේ පින්ස් ටික තියෙනවා. මේ විදිහට අපිට බිල් එකේ වල තියෙන මේගොල්ලෝ බිල් එකේ වොරන්ටි පීරියඩ් එක 3 years වොරන්ටි එකක් එක්ක තමයි මම මේක ගත්තේ. ඒක තමයි ඉන්ටරෙස්ටින්ම තින් එක. මොකද 3 years වොරන්ටි එකක් තියෙනවා කියන්නේ අපිට ගොඩක් කාලයක් මේක බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. සෙකන්ඩ් හෑන්ඩ් මොනිටර් එකක් වගේ ගත්තොත් ඉතින් මාස 6 මාස 3 මොනිටරේට වගකීම මොනිටරේ යන්නත් පුළුවන්. ඉතින් ඊට වඩා ලාභයි මේක. ඉතින් මේක මෙන්න මේ විදිහට ආරක්ෂාකාරීව එවලා තිබ්බා. ඉතින් ඒක ඇතුලේ මේ විදිහට එළියට ගත්තොත් මේ බලන්න මොනිටර් එක frameless සුපිරි මොනිටර් එකක් තමයි මේක. ඉතින් මේකේ සයිඩ් එකේ ගහලා තියෙන මම කලින් කිව්ව විදිහටම මේකේ features ටික මේකේ IPS ඒ වගේම frameless ඒ වගේම 100 refresh rate එකක් තියෙනවා. IKEA ටෙක්නොලොජි ඒ වගේම මේකේ පිටිපස්සේ තමයි මේකේ wall mount කරන විදිය තැනයි. ඒ වගේම stand එක ගහන තැන. ඒ වගේම port ටිකක් තියෙන මේකේ පිටිපස්සේ. ඒ වගේම Asus logo එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මේකත් එක්ක හම්බෙච්ච ඇක්සසරිස් ටික ආයෙත් පෙන්නනවා. ඉතින් මෙන්න මේ විදිහට පවර් කේබල් දෙකක් හම්බ වෙනවා. ඒ වගේම යූසර් මැනුවල් එකක් හම්බ වෙනවා. තවත් පොඩි ඩොකියුමන්ට්ස් ටිකක් හම්බ වෙනවා. ඒ වගේම මේක ස්ටෑන්ඩ් එක තමයි ඊළඟට හම්බෙන්නේ. ඉතින් මේ තියෙන්නේ පවර් කේබල්ස්. මම හිතුවේ HDMI කේබල් එකක් කරමු ඇති කියලා. අවසානකට ඒ විදිහේ කේබල් එකක් තිබුණේ නැහැ මේකේ. ඉතින් මම මොනිටර් එක සෙටප් කරගත්තට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් මගේ එඩිටින් වැඩවලට ගොඩක්ම හොඳයි කියලා මම හිතනවා. ඉතින් ලොකුවට මට බලන්න පුළුවන් මගේ ඩීටේල්ස් ඇතුව එඩිටින් වැඩවලට මේක ගොඩක් වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් මම ටික කාලයක් පාවිච්චි කළා මේකේ යූසර් එක්ස්පීරියන්ස් එකක් ඔයාලට ෂෙයා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේක වීඩියෝස් බලන්න, ෆිල්ම්ස් බලන්න, ඒ වගේම ගේම්ස් ප්ලේ කරන්න හොඳ ග්‍රැෆික්ස් පෙන්වන මොනිටරයක් විදිහට අපිට දැක් ගන්න පුළුවන්. රිෆ්‍රෙෂ් රේට් එකත් 100 තින් නිසා ගොඩක් දුරට හොඳ මොනිටරයක්. ගේම්ස් වලට ගොඩක්ම හොඳ නැති වුණත් සාමාන්‍ය ගේම්ස් ගහත හැකි මේකේ ලස්සනටම මොෂන්ස් එක්ක. ඉතින් මම හිතනවා මගේ වැඩවලට මේ මොනිටර් එක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් මේකේ බජට් එක ගැන කතා කරලා ඉතින් මේක රුපියල් 36000ක් වගේ මුදලක් තමයි උනේ. ඉතින් මම ගොඩක් මොනිටර්ස් බැලුවා. සෙකන්ඩ් හෑන්ඩ් ඒවා ගොඩක් දුරට මාස 6ක් වගේ වොරන්ටි එකක් තියෙන මොනිටර්ස් තමයි තිබ්බේ. ඉතින් මේකට 3 years වොරන්ටි එකක් එක්ක තමයි මම මේක මිලදී ගත්තේ. ඔක්කොම මුදලගේ රුපියල් 36000ක් වගේ තමයි. ඉතින් මේක මිලදී ගන්න ඕන නම් ඔයාලට අවශ්‍ය link එක මම description area එකේ දාන්නම්. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න. ඒ වගේම කමෙන්ට් එකක් දාන්න ඔයාගේ අදහස.
ඒ වගේම අපේ Facebook page එක like කරන්න, ඒ වගේම Instagram එකේ අපිව follow කරන්න, TikTok එකේ අපිව follow කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් මේ වගේම interesting video එකකින් හම් වෙනකන් ගිහිල්ලා එන්න. වීඩියෝ එකත් එක්ක තුනට ඔයාලට ගොඩක් ස්තුතියි කියනවා.